මෙහෙම ගන්න පුළුවන්. දැන් අපි මිනිස්සෙක් ගත්තට පස්සේ ළමයි මිනිස්සෙට හයි යම් කිසි වේගයකින් යන්න පුළුවන්. අපි හිතමු යම් කිසි තැනකට මිනිස්සෙට යන්න ඕනේ. ඒ තැන තියෙන කිලෝමීටර් 20ක් විතර දුරින් කියලා හිතන්න. එතකොට මිනිස්සෙක් ඔන්න දුවනවා. අපි හිතමු කිලෝමීටර් 20 නෙමෙයි. කිලෝමීටර් 1500ක් විතර හෙන දුර තියෙන්නේ. හරිද? දැන් මේ මිනිස්සයා පයින් දුවනවා කිලෝමීටර් 1500ක් අතෙන්ට. එයාට යන්න ඕන තැන කිලෝමීටර් 1500ක් තියෙන හෙන දුරයි. පයින් දුවනවා. හරි? යන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට කිලෝමීටර් 1500ක් පයින් දුවලා යන්න බෑ. පුළුවන් අය ඇති. ගොඩක් උන් මගෙන් හති දාලා වැටෙනවා. ඇයි? මිනිස්සු ඇවිල්ලා ළමයි අපිට කියන්න පුළුවන් දුර්වලයි කියලා නේ. අපේ ශරීරෙත් එක ගත්තම අපි දුර්වලයි. ඒත් අපිට අර කිලෝමීටර් 1500 යන්න බෑ. නේ දුවලා යන්න බෑ. අපි කියන්නේ දුවගෙන එක දිගට යන්න බෑනේ. 1500 පුළුවන් ද බෑනේ. හරි. එතකොට මිනිස්සුට ඔය ප්‍රශ්නේ ආවා ළමයි. අති දැන් දුර ගමනක් යද්දී දුවලා යන්නත් බෑ. මොකද කරන්නේ? දුවලා යන්නත් බෑ. ඒ කියන්නේ අපේ ඇඟේ ශරීරෙත් එක්ක අපිට පුළුවන් ලිමිට් එකක් තියෙනවා. එහෙම දුවන්නත් බෑ. නේ? දවස් ටික ටික නැවතිලා යද්දී ලොකු කාලයක් යනවා. ඒත් මිනිස්සු කල්පනා කරා ඔකට මොකද කරන්න කියලා. ඊට පස්සේ මිනිස්සු හැදුවා නේ මුලින්ම පොඩි කරත්ත වගේ දේවල් හදලා ටික ටික වාහන දක්වා දිනුනානේ. ඒතර දැන් වාහනයක් තියෙනවා කියන්නේ ඊටාම ලේසියෙන් අපිට ගමන යන්න පුළුවන්. වඩ වාහනේ නැග්ගා වාහනේ තමයි ආව අරගෙන ගියේ. වාට ශක්තියක් නැහැ එච්චර දුර දුවන්න. නමුත් ඔයාගේ වාහනේ එන්ජින් වල ශක්තියක් තියෙනවා. ඔයාව එතෙන්ට අරන් යන්න. ඒතර ඔයා දුර්වල ඔයා අර ශක්තිමත් වාහනේ නැගලා දෙන්නත් එක්ක එකතු වෙලා ඒ ගමන යනවා. හරිද? ඔන්නකොට තමයි මූර්ජනය කියලා කියන්නේ සරලව. හරිද?